තියෙන අදහස නම් ඉතින් අපි අවුරුදු 20 30 ගාණක් පුරාවටම මේ රටේ පාලකයින්ට පෙන්වලා දීලා තිබෙනවා මේ උතුරු නැගෙනහිර විනාශ වෙමින් පවතින සාසනික සම්පත් පිළිබඳව විහෙර විහාරස්ථාන පුරා විද්‍යා ස්ථාන මේ වෙනකන් කිසිවෙකුගේ අවධානය යොමු නොවීම පිළිබඳව බරපතල කනගාටුවක් තියෙනවා මේ පිළිබඳව කතා කළ යුතුයි කියලා විශ්වාස කරා වර්තමාන ජනාධිපතිවරයාත් එක්ක ඒ නිසාම ලියුම් 55ක් යොමු කරනවා ලිපි 55ක් යොමු කරන ජනාධිපතිවරයාට අඩුම ගානේ ජනාධිපතිතුමා මුණ ගැහිලා හරි මේ ගැන කතා කරලා කරුණු පැහැදිලි කරලා දීලා මේ ප්‍රශ්න විසඳ ගන්න යම් ක්‍රමවේදයක් තියෙයිද කියලා බලන්න. නමුත් මේ වෙනකන් ජනාධිපතිතුමාගෙන් කිසිම පිළිතුරක් අපිට ලැබිලා නැහැ. මාසෙකුත් දින 20ක් වෙනවා ලිපි 55ක් තැපැල් කරලා ජනාධිපතිවරයාට. මේ වෙනකන් කිසිම පියවරක් නැහැ. ඉතින් එවැනි වෙලාවක තමයි මේ උතුරු නැගෙනහිර සාසනික සම්පත් පුරාවිද්‍යා ස්ථාන මුළුමනින්ම විනාශ කරමින් තිස්ස විහාරයෙන් පටන් ගත්තාම මේ උතුරු නැගෙනහිරට එන මේ නැගෙනහිරට එනකම්ම විශාල වශයෙන් සාසනික සම්පත් බොහෝ ප්‍රමාණයක් විනාශයට පත්වෙමින් පවතිනවා. හැබැයි අතිගරු ජනාධිපතිතුමා විශ්වාස කරලා තියෙනවා අපට පේන විදිහට ඒගොල්ලෝ ආණ්ඩුව ගන්නට ප්‍රථමයෙන් විවිධ චෝදනා විවිධ මතදරුව බුදුදහම කෙරෙහි භික්ෂුන් වහන්සේලා කෙරෙහි ධර්මයේ පිළිබඳව ජයසිරිමා බෝධිය පිළිබඳව ඒ පමණක් නෙමෙයි 88 89 දන්නවනේ ඉතින් දලදා මාලිගාවත් කුඩු කරානේ. ඉතින් එවැනි යුග සියල්ල පසු කරගෙන ඇවිල්ලා වර්තමාන වෙනකොට ජනාධිපතිතුමා විශ්වාස කරලා තියෙනවා නෑ යන්න ඕනි බුදුදහමත් එක්කමයි ගමන කියලා දලදා හාමුදුරුවෝ පමණක් ප්‍රධාන කරගෙන බුදුදහමේ අපි කටයුතු කරනවා කියන්න පෙන්වන්න හදන උත්සාහයක් අපිට පේනවා. ඒක අපි පිළිගන්නේ මොකද හේතුව දලදා හාමුදුරුවෝ පෙන්වුවා කියලා රටේ තියෙන ප්‍රශ්න ඔක්කොම යට යන්නේ නැහැ. මේ කෙරෙන අපරාධ කිසිවක් අඩු වෙන්නේ නැහැ. දලදා හාමුදුරුවෝ වන්දනා කරන අය වන්දනා කරනවා පෙන්වන්නට ඕනේ අය පෙන්නනවා. හැබැයි ඒ අතරේ මේ බුදුදහම මුළු මනින්ම විනාශ වෙන පරිදි කටයුතු සිදු වෙමින් පවතින්නේම මේ ආණ්ඩුවේ තියෙන දුර්වලකම් නිසා කියන එක අපි පැහැදිලිව පෙන්වලා දෙනවා. මොකද හේතුව රජයේ බලය අතට ගත්ත දවසේ ඉඳලා නැගෙනහිර පළාතේ මම පෙන්නනවනේ දිගින් දෙකටම ගරු අධිකරණ තීන්දුවක් පිළිගන්නේ නැති රාජ්‍ය පරිපාලන සේවාවක් මේක තුල තියෙනවා. ඒ වගේම තමයි මේ විහෙර විහාරස්ථාන ඩෝසර් කරන්න ඔවුන්ට අනසක පතුරවන රජයේ නිලධාරි පරිපාලන නිලධාරි ඉන්නවා. ජනාධිපතිවරයා මේ ගැන අවධානය යොමු කරන්නේ නැතුව අරහෙන් මෙතෙක් කාලයක් රජවරු සිටුවරු සියලු දෙනාම එදා පටන් අපේ මුතුන් මිත්තෝ ආරක්ෂා කරගත්ත දලදා හාමුදුරුවෝ අද එළියට වැඩම්මලා ප්‍රදර්ශනය කරවලා ඒ කුණු ඔක්කොම වහගන්න හදනවා නම් ඒක ලොකු වැරද්දක් රජය කරගන්න. නිසා ජනාධිපතිතුමාට අපි යෝජනා කරනවා ඔබතුමාට පුළුවන්කම තියෙන්න ඕනේ ඔබතුමාගේ නිලධාරි යොදවලා පරිපාලන ශේෂ්ත්‍රයේ මේ උතුරු නැගෙනහිර පළාත්වල අපේ වෙහෙර පංකුඩා පුරාණ රජමහා විහාරස්ථානේ ඒ වගේම විහාර තොට්ටම් පුරාණ රජමහා පුරාවිද්‍යා ස්ථානේ සියල්ලම අහලා ඩෝසර් කරලා මිරිස් වගා කරන තැනටපත් වෙලා නම් වී වපුරන තැනටපත් වෙලා නම් ජනාධිපතිතුමා මොන බම්බුවටද දලදාව පෙන්න දඟලන්නේ. දලදාවට මේ රටේ මිනිස්සු වසර 2000 ගාණක් වැන්දා. ආයෙ වඳින්න දෙයක් නැහැ. අනාගතෙත් වඳින්න පුළුවන්. හැබැයි මේ දලදාව වඳින්න නම් මේ මහා සංඝ පරපුර ආරස්ස වෙලා ඉන්න ඕනේ මේ දලදාව ආරක්ෂා කරන්න. ඉතින් ඒ නිසා මේ සියල්ලම අතු ගෑවිලා යන තැන දලදා වහන්සේ පෙන්නලා හොඳයි කියන්න ලැහැත් වෙනවා නම් සතුටු වෙන්න ලැහැත් වෙනවා නම් රජේ කරගත්ත ලොකුම මොඩකම මම දැක්ක අද ටිල්වින් සිල්වා කියනවා අපි දලදා ප්‍රදර්ශනය කරන්නේ අපිට බෑ කියපු හින්දා. ඒ කියන්නේ අපි බුදුදහමට විරුද්ධයි කියපු හින්දා. ඔන්න අපි දලදා පෙන්නන දැන් දවස් 4ක් පොලිමේ ඇවිල්ලා ජනතාව ඉන්නව නේද කියලා අහනවා. ඔව් දවස් 4ටත් වැඩියෙන් ජනතාව පොලිමේ ඉන්නවා. හැබැයි විවිධ ප්‍රශ්න ගැටලු රාශියකට ජනතාව මූණ දීලා තමයි මහපාරේ වැටිලා ඉන්නේ කියන එකත් රජයේ තේරුම් ගන්න ඕනේ. සියලු පහසුකම් සම්පූර්ණ කරලා නෙමෙයි. ඉතින් ඒ නිසා එහෙම උදම්වන්නන්ට ඉඳ තියාගන්න එපා. දලදා හාමුදුරුවෝ පාවිච්චි කරලා ඒ වගේම තමයි මේ දිනවල නිතරම අපට මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙන පිල්ලියන් පිළිබඳව. මේ රජේ මේ වගේ දේවල් කරන්නේ ඇයි කියන එක පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද පිල්ලියන්ට අපි සහතික දෙන්න යන්නේ නැහැ. පිල්ලියන්ට සහතික දෙන්නේ නැති හේතුව තමයි පිල්ලියල්ලා කරලා තියෙන්නේ මොනවද? ඒගොල්ලොන්ගේ කාල සීමාවල් වල ගුණේ මොකද්ද කියන එක අපි හොඳටම දන්න නිසා. නමුත් 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීපු භික්ෂුවක් හැටියට
පිල්ලියන් LTT එකෙන් මිදිලා එළියට එනකොට ඒ පිල්ලියන්ට මල් පහන් විතරයි පූජා කළේ නැත්තේ. ඇයි මේ යුද්ධේ අවසන් කරගන්න විශාල වශයෙන් පිල්ලියන්ගෙන් පිටුවහලක් තිබුණා. එහෙම නැත්නම් ඔය යුද්ධය අවසන් කරන්න බෑ. යුද්ධය අවසන් කරන්න බෑ. එදා සාම givisuma වෙලාවේ පිල්ලියාලා කණ්ඩායම් දෙකක් බවට පත් වෙලා මේ රට ගැන හිතලා මේ ಜಾති සියලු ಜಾතීන් ගැන හිතලා පිල්ලියන් එළියට ආපු හින්දා තමයි යුද්ධය අවසන් කරගන්න ලැබුණේ. එහෙම නැත්නම් මේ යුද්ධය ඉවර කරන්න බෑ. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ අද පිල්ලියන්ට වැඩිය මිනිමරපුයෝ සමහර විට ඔය කියන කුලපතිවරයා මැරුවෙත් ඒ මිනිස්සු වෙන්න පුළුවන්. උන් කෝටි ගණන් හම්බ කරගෙන ලස්සන්ට වැජබිලා මඩ කලපුව තුල ජීවත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මට මතකයි මම ළමා කාලේ අපේ මගේ ඉස්කෝලේ වලල මහාවිද්‍යාලේ ප්‍රින්සිපල් බෙල්ල කපලා ගහලා යන්නේ කණුවේ. කවුද? ඔය පල්ලකෝ. නැගෙනහිර ආචාර්යවරයා හොයන වෙලාවේ වලල මධ්‍යම මහාවිද්‍යාලේ ප්‍රින්සිපල්වරයාගේ බෙල්ල කපාගෙන ගියේ කවුද? එව්ව හොයන්න කවුරුත් නැහැ. තවත් විශ්වවිද්‍යාලවල කොච්චර ආචාර්යවරු මහාචාර්යවරු මැරුවද? ඒව හොයන්න කවුරුත් නැහැ. හැබැයි අපිට පැහැදිලිව පේනවා අවසාන මොහොතේ හොඳම තුරුම්බුව ගහගෙන දඟලනවා වගේ දඟලනවා පිල්ලියන් අරගෙන ඇතුළට දාලා. හැබැයි ඒත් ඔහුම කියනවා රජයේම ප්‍රකාශ දෙනවා පිල්ලියන්නත් අඩංගුවට අරගෙන තියෙන පාස්කු ප්‍රහාරයට නෙවෙයි අහවල් සිදුවීම සඳහා. එතකොට පාස්කු ප්‍රහාරේ තව දවස් දෙක එකයි තියෙන්නේ. හෙටද අනිද්දාද? කෝ මහමලකරු ඉදිරිපත් කරන කිව්වනේ මල්කන් රංජිත් කාදිනල්තුමාට. මල්කන් රංජිත් කාදිනල්තුමෝ ඔබතුමත් රැවටිලා උදම් වෙනවා අනුරගෙන. ඔන්න දැනගන්න පුළුවන් එළඹෙන 21 වෙනිදාට අනුර කුමාර කවුද ඉදිරිපත් කරන මහමලකරුවා කියන එක. ඒ නිසා මේ බොරුවෙන් රංගපෑමෙන් මේ රටේ ජාතිය මෙතෙක් කල් රැවට්ටුවා ඇති රටේ ජාතියට පිලිසුරු සපයලා යුක්තිය සාධාරණේ ඉෂ්ට කරලා රටේ ජාතියට වැඩ කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඕනම රජයකට ඉදිරියට යන්න පුළුවන් පූර්ව ආදර්ශයක් දුන්නා හිටපු ජනාධිපතිවරයාට ගහලා පන්නන්න. එහෙමනම් තමුන්නාන්සේලා වරද්ද ගත්තොත් තමුන්නාන්සේලාට ගහන්න අවශ්‍ය කරන පාර හදලා දීලා තියෙන්නේ තමුන්නාන්සේලාමයි කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ඇති අපි ඉවසුවා වැඩි කාලයක් අය බලාගෙන ඉන්නේ නැහැ. අපේ ප්‍රශ්නවලට පිළිතුරු දීපල්ලා. ප්‍රශ්න ටික පුළුවන් තරම් මේ රටේ නීතිය හමුවට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා තියෙනවා. අමාත්‍ය අංශ වශයෙන් මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා තියෙනවා. පරිපාලන නිලධාරි හැටියට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා තියෙනවා. කොතනකින්වත් අපිට පිළිතුරක් නැත්තම් ඉල්ලනවා මේගොල්ලෝ දැන් මොකද්ද? දෙන්න අපට ප්‍රාදේශීය සභාව. දුන්නට පස්සේ අපි කරන්නම් කියනවා. මේ ප්‍රාදේශීය සභාවේ ඉන්න කබ්බෝ මොනවා කරන්නද? මේ ප්‍රාදේශීය සභාවකට එන කබ්බෝ මොනවා කරන්නද? රටේ අධිකරණ තීන්දුව පිළිගන්නේ නැත්තම් ඒ නිසා මේවට දෙන්න තියෙන උත්තර ගොඩක් ඉදිරියේදී අපි උත්තර දෙන්න සූදානම් බලමු.